ඉතින් අද 2025 දෙසැම්බර් 31. ඉතින් හෙටින් පස්සේ අපිට උදා වෙන්නේ අලුත් මාළුත් ලස්සන අවුරුද්දක්. අද මේ අවුරුද්ද ඉවරයි. ඉතින් අද මම ගෙනාවා හැම හදිස්සියෙම වීඩියෝ එකක්. හරිද? අදම මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා අදම එඩිට් කරලා අදම දාන්න තමයි හදන්නේ. අද දෙසැම්බර් 31 හරිද? මම හිතනවා මට වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න පුළුවන් ඒ කියලා අද දාන්න. මම ඉතින් අද හදන්නේ විෂන් බෝඩ් එක. මේ වෙනකොට ඔයාලා සමහර විට විෂන් බෝඩ් හදලා ඇති. බලමු එහෙනම් කොහොමද මගේ විෂන් බෝඩ් එක හැදෙන්නේ කියලා. මම print out අරගෙන ආවේ. ඉන්න ඔයාලට පෙන්නන්න. මේක එක. මේක අනිත් එක. මේක අනිත් එක. මේ මියා විෂන් බෝඩ් එකට අයිති නෑ හරිද? ඒක මම නිකමට ෆොටෝ මේ print out ගත්තේ. මේක අනිත් එක. මට කොහොම හරි 2026 අවුරුද්දේ මේක කරගන්න හැකි වුණා. මං හිතනවා ඔයාලට උදව් කරයි කියලා ඒක මට කරගන්න. හරි. අපි එහෙනම් අපේ වැඩේ වටන් ගමු. එන්නකෝ ඔයාලා. අපිට කතරක්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ගම් එකක්. ඊට පස්සේ මේ ටික තමයි අද මං හදා ගන්න යන්නේ. හරිද? මෙන්න මේ ටික. අපි එහෙනම් මුලින්ම මේ ටික කපාගෙන ඉමු. බෝඩ් එක යලවලා තමයි මම බිත්තියේ ගහන්නේ මේක. විෂන් බෝඩ් එක ඔයාලා හදන්න ඉන්නවා නම් ඔයාලා ඒක පුරවනවා වගේ ඔයා වැඩියෙන්ම බලන තැන. ඒ කියන්නේ ඔයා උදේට නැගිට්ටාම ඔයාට ඇස් ඉදිරි පිටටම පේන තැනක කොයි විදිහට දැනෙන තැනක ගහන්න. සාමාන්‍ය විෂන් බෝඩ් එකක් කියන්නේ අපේ හීන වලට යන කෙටි ෂෝට් කට් එකක් කියමු. අන්න ඒ වගේ. හරිද? අපි හැමෝටම හීන තියෙනවා. අපි හැමෝටම බලාපොරොත්තු තියෙනවා. අපි හැමෝටම අරමුණ තියෙනවා. මම දන්නවා. මේක බලනවා ඔයාලගේ හිතේ අනිවාර්යෙන් මම මේ අවුරුද්දේ මේ දේ කරනවා. මම තව අවුරුදු පහකින් මේ තැන ඉන්නවා කියලා කියන හැඟීම ඔයාලගේ හිතේ තියෙනවා. සමහර වෙලාවට කම්මැලිකම් වෙනවා අපේ ජීවිතේට. මට මේක ඇති වෙලා කොච්චර කරත් මට මෙහෙම වෙනවා. මට මේ හැම දෙයක්ම ඇති වෙලා. එහෙම හිතෙනවා. ඒක ඔයාට විතරක් නෙමෙයි. මේක මට විතරක් නෙමෙයි. මේක අපි හැමෝටම තියෙනවා. ඒක අපි හැමෝටම පොදුයි. ජීවිතේ සමහර දවස් තියෙනවා හරි ලස්සනට ගෙවෙන. සමහර දවස්වල තියෙනවා අපිට අපේ ජීවිතෙත් එක්ක එපා වෙන. hina වෙලා සතුටින් මේ හැම ප්‍රශ්නයකට මුහුණ දෙන්න. එතකොට ප්‍රශ්න කියන්නේ නිකන් සාමාන්‍ය දෙයක් කියලා නෑ. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. අපි හැමෝටම ගැටලු තියෙනවා. හැම දෙයකටම හොඳින් මුහුණ දෙන්න ඕන. තේරුණාද? ඉතින් දැන් මේ අන්තිම චුට්ට අපි කපන්නේ. අපි මේ ටික කපලා අලව ගමු. ඔයාලත් මේව ඩවුන්ලෝඩ් කරනවා නම් මම නම් මේක Google එකකින් ඩවුන්ලෝඩ් කරේ. තව මොකක් හරි ඇප් එකක් තියෙන පී අකුරේ මට මතක නෑනේ. මම ඒක හම්බුනොත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. දැන් නම් මේ අන්තිම එක කපන්නේ. ඉතින් 2026 ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අන්න මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝගෙම අරමුණු ඉෂ්ට සිත වෙන ලස්සන අලුත් අවුරුද්දක් එන්න ඕන ඔයාලා හැමෝටම. හරිද? ඔයාලගේ හීන හිතනටත් වඩා යහපත් ලස්සනට ඉෂ්ට සිද්ධ වෙන්න ඕන. හරි. දැන් මම කපාගෙන ඉවරයි. මම ඉතින් ගත්තේ මෙන්න මේ වගේ කාඩ්බෝඩ් එකක්. මේක මීට වඩා ලොකුයි. හරිද? මෙන්න මේ ගන්න. මේ ගණන් තියෙනවා. මම මේ මදි වුණොත් කියලා කොට අනිත් දෙපැත්ත කපාගත්තේ නැහැ. වැඩි වුණොත් නම් ඉතුරු කරලා අයින් කරන්න හැකිනේ. අපි
දැන් තියෙන මේ කලව ගන්න. හරිද මම මේ ගෙන අපිට එක වාසියක් තියනවා ළමයි. මේකේ ගම් ගාලා ගන්න ඕනේ නෑ. මේක ස්ටිකර් එකක්. ඔයාලා print out ගත්තී shop එකෙන් අහන්න මේ ස්ටිකර් එකක්ද කියලා. එතකොට ඔයාලා ලේසි. අනේ මං එහෙම දෙයක් දන්නේ නෑ නේ. මං ගම් මේකුත් අදරන් ආවා ගිහිල්ලා මේක අලවන්න. වෙලාවට මේක ස්ටිකර් එකක්. මේක ස්ටිකර් එකක් ඉතින් ලේසි අලවන්න. එහෙනම් අපි දැන් මේක අලව ගමු. ඉස්සර අපි මේ ටික අස් කරලෙමු. හපුව කොළ කැල් ටිකත් එහෙම් පිටින්ම තියෙනවා. අපි දැන් මුලින්ම අස් කරගමු. මේක අපි දැනට මෙහෙම දාමු. පස්සේ අස් කරන්න හරිය. මේ දවස් ටිකේ මගේ මේ බිත්තියෙන් පොඩා අවුල් වෙලා. හරිද මං බිත්තිච්ච කොළ කැලි ගලලා අයින් කළම දැම්මා. හරි. තවත් තියනවා. අපි මේක අලව ගමු. ඉස්සෙල්ලා අපි මේ normally තියලා බලමු නේද ඇති වෙයිද කියලා. නැත්තම් කැපුවොත් අපරාධයක් වෙනවනේ. ඉතින් දැන් මම මේ එකින් එක ස්ටිකර් එක අලව ගන්නවා. මේක ස්ටිකර් එක නිසා ගොඩක් ලේසි. නැත්නම් අපි ගම්ක ගාවන ඉන්න. දැන් මම අලවන්නේ ට්‍රැවල් කරන ස්ටිකරේ. මම ආසයි අපේ ලංකාව තැන් වගේම මුළු ලෝකෙම තියෙන රටවල මැරෙන්න කලින් ඇවිදින්න. මොකද අපේ කකුල් පණ තියෙන කල් තමයි අපි ඇවිදින්න ඕන. ඉන්න හැම මොහොතක්ම සතුටින් ගත කරන්න කියලා ප්‍රාර්ථනාත් කරනවා. ඉතින් මට මාර ආසාවයි මං වැඩියෙන්ම ආස ලංකාවට. හරිද? ඊට පස්සේ මම ආසම රට තමයි කොරියාව. අපි හැමෝම උත්සාහ කරමු. අපිට අනිවාර්යයෙන් යන්න ඇහැක් වෙයි නේද? අනිවාර්යෙන් පුළුවන්. ඔයාලට පුළුවන් මටත් පුළුවන්. ගෑල් ළමයෙක් විදිහට අපි ගොඩක් ආසයි ෆැෂන් කරන්න, මේකප් කරන්න, ඇවිදින්න, ආස කැම ජාති කන්න බොන්න. ඒ හැම දෙයකටම ආසයි. හරිද? ඉතින් අපිට මහන්සි වුණොත් අපිට අපේ මසල්ලි වලින් අපේ හැම දෙයක්ම ගොඩනගා ගන්න පුළුවන්. අපිටම කියලා අපේ සිහින නිවාසයක් තනා ගන්න අපිට පුළුවන්. අපිට ඕන කරන ඇඳුම් පැළඳුම් යාන වාහන ඒ හැම දෙයක්ම අපේම මුදල් වලින් අපිට ගන්න පුළුවන්. ඉතින් අපි කාටවත් බැරි නෑ. අපි හැමෝටම පුළුවන්. බෑ කියලා කියන්න හිතන්නවත් එපා. හරිද? අද ඉඳන් හිතා ගන්න. ඒ කියන්නේ ඔයාලා හෙට ඉඳන් හිතා ගන්න මම අලුත් අවුරුද්දේ බෑ කියන වචනේ නම් පාවිච්චි කරන්නේ නෑ කියලා. අපි හැමෝටම පුළුවන් අපේ අරමුණු වලට යන්න. මට වගේම ඔයාලටත් පුළුවන්. අපි හැමෝටම පුළුවන්. අපිට තියෙන්නේ ලොකුම ලොකු කම්මැලිකම විතරයි. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම හේන තියෙනවා. මේ ලෝකේ හේන නැති මිනිස්සෙක් නැත්තරම නැති තරම්. අපි හැමෝටම හේන තියෙනවා. ඒ දේවල් වලට අපි ගොඩාක් මහන්සි වෙන්න ඕන. අපි කැප වෙන්න ඕන. ඉතින් මට වගේම ඔයාලට මම දන්නවා iPhone එකක් ගන්න ගොඩාක් ආසයි කියලා. නේද? ඔයාලා 2026 අවුරුද්දට හිතාගන්න මම මහන්සි වෙලා මගේම කියලා දෙයක් කරගෙන මම අනිවාර්යෙන් මගේ ආස දේවල් ගන්නවා. මම ගෙයක් හදනවා. මම වාහනයක් ගන්නවා. මම හොඳ බ්‍රෑන්ඩඩ් ෆෝන් එකක් ගන්නවා. මම හොඳ ලස්සනට ඉන්නවා. අනිවාර්යෙන් අපිට පුළුවන් ළමයි ඒ දේ කරන්න. මං හිතුවටත් වඩා ලස්සන අවසානයක් තියෙන විෂන් බෝඩ් එකේ. ටාටා ෆයිනලි මෙන්න මේක තමයි මගේ විෂන් බෝඩ් එක. මං ගාවන්ට කපාගෙන තිබ්බේ චුට්ටක් මෙන්න මෙතන ඉඩක් තියෙනවා. ඒක කරන් දෙයක් නෑනේ. මොකුත් නෑ එතන අලවන්න. මේක තමයි මගේ විෂන් බෝඩ් එක. ලස්සනයි ඒක. මේක ඇත්තටම ගොඩක් ලස්සනයි. ඕ ලස්සනයි. ගොඩක් ලස්සනයි ඒක. අපි දැන් මේක ගහගමු. ඔය තියෙන්නේ අවසානයේදී මම බිත්තියේ ගහගත්ත මගේ විෂන් බෝඩ් එක. ඒක මාරම ලස්සනට ඇවිල්ලා නේද? 2026 කියලා ලිව්වේ මම හරිය දෙක කැතේ ගණන් ගන්න එපා. මාර ලස්සනට ඒක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් මේක අත්හදා බලන්න. හරිම ලස්සනයි. මම ඇඳෙන් නැගිටිනකොට මට පේන්නේ ඒ දේ අපේ ඇස් මට්ටමින් ඔයාලා පුළුවන් නම් ඕක හදාගන්න. හරිද? ඔන්න ඉතින් මම උදේම දකින්නේ ඔන්න ඔය දේ තමයි. ඔයාලත් මෙහෙම ලස්සනට මීට වඩා හොඳට ගහගන්න ඕක. ඉතින් හෙටින් උදාගෙන 2026 අවුරුද්ද ඔයාලා සියලු දෙනාටම සිතුම් පැතුම් ඉෂ්ට සිත කරන හීන වෙනින් මහන්සි වෙන කැප වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කිසිම කෙනෙකුට කරදරයක් ප්‍රශ්නයක් ලෙඩක් දුකක් නොයි සතුටින් ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට මං ගිහින් එන්න. ආයේ අලුත් අවුරුද්දකින් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මාව අමතක කරන්න එපා. හරිද? මාත් එක්ක ඉන්න
මාත් එක්ක ආදරෙන් ඉන්න. අපි ලස්සන වීඩියෝ බලමු. අපේ ගමන ඉදිරියට යමු. ඔයාලගේ ගමන ඉදිරියට යමු. අපි හැමෝගේම ගමන අපි එකට ඉදිරියට යමු. එහෙනම් අදට මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.